අයිබෝවන් easy cooking tips YouTube channel එකට ආදරයෙන් පිළිගන්නවා. අද අපි හදන්නේ fried rice එකක් එක්ක කන්න පුළුවන් රසම රස coleslaw සලාදයක්. මේ සඳහා අපට අවශ්‍ය වෙනවා carrot, ගෝවා, දම් ගෝවා, ලොකු ලුණු, දෙහි, අමු මිරිස්, ලුණු, ගම්මිරිස්, යෝගට්, අවශ්‍ය නම් අපිට fresh milk යොදා ගන්නත් පුළුවන්. මයොනීස්. මුලින්ම අපි කැරට් එක සිහින්ව කපා ගනිමු. ඒකෙදි කියන්න ඕනේ කැරට් එක ගොඩක් සිහින්ව කපා ගන්න තරමට අපිට සලාදේ රසවත් කරගන්න පුළුවන්. ඊළඟට ගෝවා සිහින්ව කපා ගන්න. මේදි කියන්න ඕනේ කැරට් සහ ගෝවා සමාන ප්‍රමාණ වලින් භාවිතා කරන්න. ඊළඟට මම ගත්තේ දම් ගෝවා. ඔයාලා දැකලා ඇති හොටෙල් වල ආහාර ලස්සන කරන්න දම් ගෝවා භාවිතා කරනවා. මේක ටිකක් මිල අධිකයි. මේක අපේ සලාදයට අත්‍යවශ්‍යම වෙන්නේ නැහැ. අපි ලොකු ලුණු මේ සඳහා එකතු කරගන්නවා. එතෙන්දී අපි ලොකු ලුණු ගෙඩියෙන් 4න් එකක් පමණ ප්‍රමාණයක් තමයි එකතු කරගත්තේ. ලොකු ලුණු ලොකු ප්‍රමාණයක් අපි මේ සඳහා එකතු කරගන්නේ නැහැ. අපි ස්වල්පයක් එකතු කරගනිමු මේ සලාදේ රසවත් කර ගැනීම සඳහා. අපි අමු මිරිස් කරලා සිහින්ව කපා ගනිමු. මේදි කියන්න ඕන විදේශ රටවල හදන coleslaw සලාදයට නම් අමු මිරිස් යොදාගන්නේ නැහැ. ඒත් අපේ රටේ අපි මිරිස් රසයට කැමැත්තක් දක්වන නිසා අපි කරලක් භාවිතා කරමු. සලාදයට දෙහි ස්වල්පයකුත් අවශ්‍යයි. දැන් අපි සලාදයට අවශ්‍ය ක්‍රීමි රසය එක් කරගනිමු. මෙහිදී යෝගට් සහ මයොනීස් දෙකට එක අනුපාතයට හොඳින් මිශ්‍ර කර ගන්නවා. දැන් මේකට ලුණු ස්වල්පයක්, ගම්මිරිස් ස්වල්පයක් එකතු කරලා හොඳින් මිශ්‍ර කර ගන්නවා. මේ හොඳින් මිශ්‍ර කරගත් මිශ්‍රණයට අපි ඊළඟට කලින් සූදානම් කරලා තියාගත්ත සිහින්ව කපාගත් කැරට්, ගෝවා, දම් ගෝවා, අමු මිරිස් මේ සියල්ල එකතු කර හොඳින් මිශ්‍ර කර ගන්නවා. මෙහිදී අපි එකතු කරගන්න දේවල් මයොනීස් සහ යෝගට් මිශ්‍රණය සමග හොඳින් කවලම් කරගන්න. හොඳින් මිශ්‍ර කරගත් මේ සලාදයට දැන් අපි රස අනුව දෙහි ස්වල්පයක් එක් කර ගනිමු. ෆ්‍රයිඩ් රයිස් එකක් එක්ක කන්න පුළුවන් රසම රස සලාදයක් විනාඩි කිහිපයකින් ගෙදරදීම හදාගන්න දැන් ඔයාලටත් පුළුවන්. මේ සලාදය හදලා බලලා රස නම් කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා.